බන්ධනාගාර රැඳවියොත් එක්ක දවසම ගත කරාම මං කොහොමද මාව රිෆ්‍රෙෂ් කරගන්නේ ඒ එන ස්ට්‍රෙස් එක මං කොහොමද අඩු කරගන්න කියලා මගෙන් හැමෝම නිතර අහන ප්‍රශ්නයක් තියෙනවා. මං හිතුවා ඒකට මං සාමාන්‍යයෙන් කරන එක දෙයක් ඔයාලට අද පෙන්වන්න. ඒක තමයි මම මෙතන මේ තියෙන සුසාන භූමි කීපයක් තියෙනවා. සෙමෙට්‍රි. ඒ සෙමෙට්‍රි අතරින් එකකට ගිහිල්ලා ටිකක් ඇවිදිනවා. ඉතින් අද මම තෝරගත්තේ මෙන්න මේ සුසාන භූමිය. ඒක ඔයගොල්ලෝ හැමෝම අහලා තියෙන එකක්. ඒක තමයි ටයිටැනික් ග්‍රේව්යාඩ් එක. මෙතන තමයි ටයිටැනික් එකේ ජීවිත අහිමි වුණු බොහෝ පිරිසකගේ මෘතදේහ තැන්පත් කරලා තියෙන්නේ. අපි හැමෝම දන්නවා. අපි හැමෝම අහලා තියෙනවා 1912 අට්ලාන්ටික සාගරයේ වෙච්ච විශාලම කනගාටුදායක සිද්ධිය. ඒකෙදී බොහෝ ගානකට ජීවිත හිමි වුණා. එයින් ශරීර මෘතදේහ 390 ගානක් මගේ මතක හැටියට හැලිෆැක්ස් වලට රැගෙන ආවා. හැලිෆැක්ස් තමයි අතරම කැනඩාවේ නිව්යෝක් වලට ළඟට තියෙන නගරයක් වෙන්නේ. ඒකට තමයි අනික ඒ කාලේ බොහෝ මේ නැව්වලින් යුරෝපේ ඉඳලා ආපු බොහෝ අය ආවේ හැලිෆැක්ස් වලට. බොහෝ අය නෙමෙයි ඉස්සල්ලාම ආපු හැමෝම ආවේ හැලිෆැක්ස් වලට. හැලිෆැක්ස් තමයි මේ පැත්තට තියෙන පළවෙනිම සහ ප්‍රධානම මොකද්ද පෝට් එක තියෙන්නේ. මේ තියෙන සුසානයන් සොහොන් පොත් සියල්ලම වගේ සියල්ලම මියගිය ටයිටැනික් එකේ වාචක මියගිය අය වෙනුවෙන් ඉදි කරපුවා. සමහර ඒවට නම් නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේවයි නම් නැහැ. හොයාගෙන කවුද කියලා. හැබැයි එයාලට ශරීරාංකයක් මෘතදේහයට ලැබිලා තියෙනවා. සමහර ඒවයි නම් තියෙනවා. ඇතර විශේෂ එකක් තියෙනවා ඒක පෙන්වන්නම්. අවුරුදු 2ක දරුවෙක්ගේ මිය ගියපු ශරීරයක් තියෙනවා. අවුරුදු 2ක දරුවෙක් පරලෝක අද නම් ටිකක් කාර්ය බහුලයි මෙතන. සමයකට සාමාන්‍යයෙන් ටුවරිස්ට්ලා එනවා මේක බලන්න. එහෙම නැත්නම් මෙතන පිරිස අඩු තැනක් සාමාන්‍යයෙන් හුඟක් අය එන්නේ නැහැ. ඉතින් හරි නිදහස් භාවනා කරන්න වාඩි වෙලා ඉන්න සනසීමෙන් ටික වෙලාවක් ඊටම සුසුසුනක් තමයි මේ සුසාන භූමිය. ඒ වගේ කීපයක් තියෙනවා හැලිෆැක්ස් වල. ඒවා ඔයගොල්ලන්ට පේන විදිහට ඉතාම හොඳට ලස්සනට සරසලා තියෙන්නේ. තනකොළ කපනවා, මල් වවනවා, ඒ වගේ විවිධ විදියෙන් ඉතාම එන කෙනෙක්ගේ හිත ගන්න පුළුවන් හිත නිවෙන විදිය ස්වරූපයකින් මේව ගොඩනගලා තියෙනවා.